හිතන්න එකම එක විභාගයකින් මිලියන ගණනකගේ මුළු අනාගතයම තීරණය වෙනවා. මුළු රටක්ම වචනාර්ථයෙන්ම හුස්ම අල්ලගෙන බලාගෙන ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ අමාරුම ඒවදීම වැදගත්ම විභාගයක් විදිහට සැලකෙන චීනයේ ගාଓකාओ විභාගය ගැන. මේ දර්ශනය දිහා බලන්නකෝ. මේකෙන් පේන්නේ විභාග ශාලාවක් ඇතුලේ තියෙන ඒ නිහඬ ඒත් හරිම පීඩාකාරී ස්වභාවය. හැම අස්සක් මුල්ලක්ම CCTV කැමරා වලින් නිරීක්ෂණය කරනවා. ඇත්තටම මේක විභාගයකටත් වඩා යුද මෙහෙයුමක් වගේ. මොකද හැම දෙම රඳා පවතින්නේ ඊළඟ පැය කිහිපය මත. මේ පීඩනය තියෙන්නේ විභාගයට මුහුණ දෙන ශිෂ්‍යයන්ට විතරක්ම නෙවෙයි. විභාගයේ තියෙන දවස් ටිකට මුළු රටම ඒ වෙනුවෙන් සැකසෙනවා. විභාග මධ්‍යස්ථාන කිට්ටුව වාහන ගමනාගමනය පවා නවත්තනවා. සද්දේ එන ඉදිකිරීම් වැඩ නවත්තනවා. විතරක් නෙවෙයි ඕනෑම හදිසි තත්වයකට මුහුණ දෙන්නේ ගිලන් රථ පවා සූදානම් කරලා තියෙනවා. ඉතින් දැන් පැහැදිලි නේද GOK කියන්නේ නිකම් විභාගයක් නෙවෙයි. ඒක මුළු රටම මොහොතකට නතර කරන දැවන්ත ජාතික මට්ටමේ සිදුවීමක්. ඉතින් ඇයි මේ විභාගයට මෙච්චර ලොකු වැදගත්කමක් ලැබිලා තියෙන්නේ? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් බලමු. හොඳයි. මේ මුළු රටකම අවධානය දිනාගත්ත උසස් විභාගය කියන්නේ ඇත්තටම මොකක්ද? අපි මුලින්ම මේකේ තේරුම හරියටම දැනගමු. ගෞකාओ එහෙම නැත්නම් චීන අකුරින් කවුකාओ කියන වචන දෙකේ තේරුම තමයි උසස් විභාගය. සරලවම කිව්වොත් මේක චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය. ඒකේ වැදගත්කම ඒක ඊට වඩා ගොඩක් එහාට යන දෙයක්. මේ එකම එක විභාගයෙන් ශිෂ්‍යයෙක්ගේ මුළු ජීවිතේම ගවන් මඟ තීරණය වෙන්න පුළුවන්. මේ රූප සටහනෙන් හරිම පැහැදිලිව පේනවා ගෝගව් විභාගය ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපන ගමනේ කොයිතරම් තීරණාත්මක තැනකද තියෙන්නේ කියලා. අවුරුදු 12ක් තිස්සේ ඉස්කෝලේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලයකට යන්න දොරටු වැරෙන්නේ මේ එකම එක විභාගයෙන්. මේක තමයි ඒ තීරණාත්මකම කඩයිම. හරි, අපි දැන් කෙල්ලින්ව යමු මේ විභාගයේ හරයට. මේ දරුණු දවස් දෙකේදී ශිෂ්‍යයන්ට හරියටම මුහුණ දෙන්න වෙන්නේ මොන වටද? ප්‍රශ්න පත්‍රවල තියෙන මොන වගේ දේවල්ද? විභාගයේ ව්‍යුහය හඳුන්වන්නේ 3x එහෙම නැත්නම් 3+x ආකෘතිය කියලා. මෙතන 3 කියන්නේ හැමෝම කරන්න ඕන අනිවාර්ය විෂයන් 3ටයි. ඒ තමයි චීන භාෂාව, ගණිතය සහ විදේශ භාෂාවක්. ඒකේ ඉතින් බොහෝ වෙලාවට ඉංග්‍රීසි. ඊට අමතරව තියෙන x කොටසෙන් තමයි තෝරා ගැනීමක් කරන්න වෙන්නේ. එක්කෝ විද්‍යාධාරාව එහෙම නැත්නම් කලාධාරාව. මේ තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයෙන් ගත්ත පොඩි උදාහරණයක්. Good families are much to all their members, but dash to none. මේ වගේ ප්‍රශ්නකින් පේනවා භාෂාවේ හරිම සියුම් තැන් සහ ව්‍යාකරණ දැනුම කොච්චර ගැඹුරකට පරීක්ෂා කරනවද කියලා. දැන් මේ ඉතිහාස ප්‍රශ්න දිහා බලන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කරුණු කටපාඩම් කරලා තියෙනවද කියන එක විතරක් නෙවෙයි. ඊට එහා ගිය ගැඹුරු විශ්ලේෂණාත්මක චින්තනයක් අවශ්‍යයි. මේ හතර වෙන විරාපාරයේ වඩේ සංකීර්ණ ඓතිහාසික සිදුවීමක මූලික මතවාදී ගැටුම මොකක්ද කියලා හඳුනා ගන්න ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා. ගණෝකෝ විභාගයේ ගණන් පේපරේ ගැන නම් තියෙන්නේ විශේෂ කීර්තියක්. මේ කියමනට අනුව ඒකේ අන්තිම ගණන් ටික කෙලින්ම ඔලිම්පියාඩ් තරඟ මට්ටමේ ඒවලු. ඉතින් හිතාගන්න පුළුවන් ඒකේ තියෙන අභියෝගයේ තරම. හොඳයි, අපි දැන් විභාගයේ තාක්ෂණික පැත්තෙන් ටිකක් ඈත්ලලා මේකට සම්බන්ධ වෙලා තියෙන දැවන්ත මානසික පීඩනය සහ අවදානම ගැන කතා කරමු. මේ බලවත් කියමනෙන් පැහැදිලි වෙනවා චීනයේ බොහෝ පෞල් සමාජයේ ඉහළට යන්න තියෙන එකම අවස්ථාව විදිහට මේ විභාගෙ දිහා බලන විදිහ. උන් විශ්වාස කරනවා මේක තමයි දෛවය වෙනස් කරන්න පුළුවන් එකම සාධාරණ තරගය කියලා. ඉතින් මේ තරම් දෙයක් පරදුවට තියෙද්දී වංචා කිරීම නවත්තන්න ගන්න ක්‍රියාමාර්ගත් ඒ වගේම දරුණුයි. නීති විරෝධී රේඩියෝ සංඥා හොයන්න ඩ්‍රෝන් යාන පාවිච්චි කරනවා. අනන්‍යතාවය තහවුරු කරන්න ඇඟිලි සලකුණු ඇසේ තාරාමණ්ඩලය පවා පරීක්ෂා කරනවා. පෑන් කණ්ණාඩි විතරක් නෙමෙයි යට ඇඳුම් වල පවා සංගව පුරොට්ටු බලන උපකරණ අහුවෙලා තියෙනවා. අහුවුණොත් දඬුවම. ඒකත් සුළුපටු නෑ. අවුරුදු 7ක් දක්වා සිර දඬුවමක්. යුවන්චි කියන ශිෂ්‍යයාගේ අත්දැකීමෙන් මේ පීඩනය කොයි වගේද කියලා හිතාගන්න පුළුවන්. විභාගයට කලින් මාස ගාණක් තිස්සේ එයා දවසට පැය 12ක් පාඩම් කරලා තියෙනවා. නිදාගන්න ලැබිලා තියෙන්නේ පැය 6ක් විතරයි. මේ වගේ කතා චීනයේ පුරා දහස් ගණනක් තියෙනවා. ඉතින් මේ චීනයේ ක්‍රමය ලෝකේ අනිත් විභාග එක්ක සංසන්දනය කළොත් කොහොමද? අපි අපිට ටිකක් හුරුපුරුදු ක්‍රමයක් එක්ක සසඳලා බලමු. මේ සංසන්දනයෙන් GKO සහ බ්‍රිතාන්‍ය A-level ක්‍රම අතර තියෙන විශාල වෙනස පේනවා. GKO කියන්නේ එකම එක විභාගයක්. එක ලකුණකින් මුළු අනාගතයම තීරණය වෙනවා. ඒ කියන්නේ විභාග දවසේ අසනීප වුණොත් දෙවෙනි අවස්ථාවක් නැහැ.
හැබැයි A-levels ක්‍රමයේදී විෂයන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන අතරේ සම්මුඛ පරීක්ෂණ වගේ වෙනත් සාධකත් බලපානවා. මේ සංඛ්‍යාවෙන් ගැවකෝ විභාගයේ දැවන්ත බව තේරුම් ගන්න පුළුවන්. හැම අවුරුද්දකම මිලියන 9කටත් වඩා වැඩි පිරිසක්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 3න් 1කටත් වඩා වැඩි ගාණක් මේ එකම විභාගයට පෙනී ඉන්නවා. ඉතින් අපි මේ විග්‍රහයේ අවසාන ඒ වගේම වැදගත්ම කොටසට එනවා. මේ ක්‍රමයේ කුරිරුයි කියලා දැන් පහදිලි. නමුත් ඒක ඇත්තටම සාධාරණද? මේ හැමදේම අවසානයේ ඉතුරු වෙන්නේ එක ප්‍රශ්නයක්. මේ තරම් දරුණු මේ තරම් පීඩාකාරී විභාගයක් ඇත්තටම කුසලතාවය මට පදනම් වුණු සාධාරණ ක්‍රමයක්ද? මේක තමයි අදටත් තියෙන ලොකුම විවාදය. මේ විවාදයේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් කියනවා මේක ගුවන්ෂී, ඒ කියන්නේ සමාජ සම්බන්ධතා සහ දූෂණය වගේ දේවල් මගහැරලා හැමෝටම එකම අවස්ථාව දෙන එකම සාධාරණ ක්‍රමය කියලා. නමුත් අනික් පැත්තෙන් විවේචකයන් කියනවා මේක වරප්‍රසාදලත් අයට වාසිදායක ක්‍රමයක් කියලා. මොකද අමතර උපකාරක පන්තිවලට සල්ලි වේදම් කරන්න පුරුවන් පවුල්වල දරුවන්ට අනිවාර්යයෙන්ම වැඩි වාසියක් ලැබෙනවා. අවසාන වශයෙන් කියන්න තියන්නේ ගෝකෝ කියන්නේ හුදෙක් විභාගයක්ම නෙවෙයි. මේ උපුටා දැක්වීමට අනුව එය උත්සාහය, නොපසුබට බව, සංයමය සහ දෙමාපියන්ට තියෙන භක්තිය වගේ ඉහළ සංස්කෘතික ගුණාංග විදහ දක්වන දෛවෝපගත චාරිත්‍රයක්. ඒක සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරන සංස්කෘතික අංගයක් වෙලා